සැලෙන ලෙස සුදු මැණිකේ නුඹත් හරි මගේ පනත් හරි කිසි වෙනසක් නෑ මොයේ මැණිකේ රජ සැප කුමටද නුඹ නැතිදා රජ බිසවකේ මට නුඹ සොබිනා නවන් මහේ සුබ නැකත් බලා කරකාර බඳින්නට සිතුනා දුවලා දෙන්නම අපච්චිව ඕනි වෙලා. ඉතින් දෙන්නටම දැන් චුට්ටක් අපච්චි වනේ. චූටි දුව නම් ඉස්සර මාත් එක්කමනේ හිටියේ. දැන් එයාටත් අපච්චි වනේ. ඉතින් ඒ දෙන්නටම ඕනේ වුණා අපච්චි එක්ක යන්න. ඔය චූටි දුවගේ මොන චුට්ටක් අවුලලා දිනා නැද්ද? ඒකට හේතුව මං එයාව ගන්න හැදුවා කියලා එයාට දුක හිතිලා. මගේ ජීවය කල්ලෙනකි එහි පහන ඔබ තමා එය දල්වනු මැනහි නැහි අද පෙන්ගිතෙල් තමා මගේ ජීවය කල්ලෙනකි එහි පහන ඔබ තමා එය දල්වනු මැනහි නැහි අද පෙන්ගිතෙල් තමා වැළපීමට හෝ සැනසීමට මතුවේ සැරින් සැරේ එක කීමට ලොව ඇත්තේ ඒ ඔබගේ ආදරේ සුරකීමට හෝ නැතිවී යමු පිණිස මා කෙරේ එක කීමට ලොව ඇත්තේ ඒ ඔබගේ ආදරේ අපේ දීමනික ගොඩක් ආස වුණා මෙතනට. පේනවද? ඒ දෙන්න හරියට වඳින්න කරන දේවල් වලට හරිම කැමතියි. ඒවා අපි වෙනම උගන්වන්න ඕනේ නැහැ. අපි වඳිනකොට එයාත් වඳිනවා. ඒක ඉතින් දෙමාපිය විදිහට අපි ලබන ලොකු සතුටක්. මෙහිත සනසනු හැඟුමන් මාගේ විඳිනම් ඔබ එනකල් මොහොතක් මා විහිඳිනම් පියවන ආසෙන්
කතරගම දෙවියෝ අග්නියක් විදිහට තමයි ඉපදෙන්නේ, ගින්දරක් විදිහට ඉපදෙන්නේ. ඒ නිසා මිනිහෙකුට ඒක ඇහැට බලා ගන්න බෑ. කතරගම දෙවියෝ ඇහැට දැක්ක කියන කට්ටිය සම්බන්ධව තර්ක කරන්නේ නැහැ. එහෙම ඕන දෙයක් වෙන්න පුළුවන් විශ්වයේ පැතිමත් ස්වරූපෙත් එක්කම. කතරගම දෙවියෝ විතරයි ඕම් කියන ශබ්දයෙන් තමන්ගේ විසුද්ධි මාර්ග බලය හෝ තමන් ආධ්‍යාත්මික බලය උපයගන්නේ. ඒ දෙවියෝ ලේසි පහසු දෙවි කෙනෙක් නෙවෙයි. යත් එක්ක ගනුදෙනුව එච්චර ලේසි නෑ. වේලාවුදේට වැන්දත් එකයි, කතරගම දෙවියන්ට වැන්දත් එකයි. 33 කෝටියක් දෙවියෝ ඉන්නවා කියලා අපි කියනවා. ඒක කොහෙන්ද ආවේ ඇත්තටම? ත්‍රිකාස්තිය උඩ පැත්තට හැරෙමු වේලාවුදේ. ඉතින් ඒක ඇත්තම ලෝකේ බලගතුම අවිය. ඒ වේලාවුදම් ස්වාමී කියලා අදහන්නේ කතරගම දෙවියන්ට වේලාවුදේ කියලා කියන්නේ අම්මගේ ආදරේ. අම්මගේ තම දරුවෙක්ගේ සෙනෙහසට සම්බන්ධ බලයක් ඒ තියෙන්නේ. ඉතින් අදටත් සහස්‍රයේ මිනිස්සුන්ට උදව් කරගෙන ඉන්න දෙවියෝ තමයි කතරගම දෙවියෝ. තමන් ධාර්මික වෙන්න. කතරගම දෙවියන්ගේ ලෝකේ පණිවිඩය එච්චරයි. ජීවිතේ හරි ලස්සනට ගලාගෙන යනකොට සමහර මිනිස්සු අපිට හම්බ වෙනවනේ අපේ ජීවිතවලට ප්‍රශ්න ඇති කරන්නේ. ඉතින් අපි හිතන්න ඕනේ ඒ වගේ මිනිස්සු අපිට ජීවිතේ හම්බ වෙනවා. අපි ඒව ගැන හිත පසුතැවි හිටියොත් අපේ කරන දේවල් පස්සට යනවනේ. ඒක නිසා අපි හැමෝම හිතන්න ඕනේ මොන දේ වුණත් අපි හදාගන්න ලස්සන ගමන අපි දකින ලස්සන හීන සැබෑ කරගන්න. ඉතින් හැමෝටම ස්තුතියි අපේ මේ ලස්සන වීඩියෝ එක බැලුවට. එහෙනම් ඊළඟ බුදු සරණයි හැමෝටම.